සමහර කවි ගීත සාර්ථකයි, සමහර ඒවා අසාර්ථකයි. ඒක ඇවිල්ලා නිර්මාණශීලී පුද්ගලයාගේ තියෙන ශක්්‍යතාවය තමයි. ඒ වගේම කොච්චර සාර්ථක කවියක් ලිව්වත් හොඳ ප්‍රේක්ෂකයෝ, හොඳ පාඨකයෝ, හොඳ රස විඳින්න, හොඳ සහෘදයෝ නැත්තම් ඒක සමාජගත වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් බලන්න මේක. අවසාන ප්‍රේමයයි මාගේ නෑ පතන්නේ කෙනෙක් ආයේ ඉවරයක් නෑ කඳුළු දිනිතේ මාව හඬවාලා ඔබත් යන්නට ගිහින්. පද සමාලලට වැරදි ඇති. ඔයාලා මට කියන්න ඔය ගීතේද මේ ගීතේද වැඩිපුර ජනප්‍රිය කියලා. මේ බලන්න මේක. රැලකින් තනි වී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ ඇතිකුට ඇත්දල යුවලක් වාගේ මට නුඹගේ ප්‍රේමී. ආයිසරයක්. රැලකින් තනි වී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ ඇතිකුට ඇත්දල යුවලක් වාගේ මට නුඹගේ ප්‍රේමී. මේ දෙකේම වස්තු විෂය ප්‍රබල මනෝභාවයක් ඇති වෙච්ච එකක්. මොකක්ද මේ දෙකේම වස්තු විෂය? මෙතනින් පස්සේ මම මේ වචන පාවිච්චි කරනවා. මොකක්ද මේ දෙකේම වස්තු විෂය? ප්‍රේමය. එහෙම නැත්නම් ආදරය කිව්වත් මම ආදරය. හරි. දැන් ඔයාලා හිතන විදිහට මේ දෙකෙන් මොකද්ද සමාජගත වෙලා තියෙන්නේ? පළවෙනි එකද දෙවෙනි එකද? පළවෙනි එක. පළවෙනි එක. ඔන්න ඕක තමයි වැරද්ද. දෙවෙනි එක. නෑ. පළවෙනි එක. ගොඩකට දෙවෙනි එක මෙතන දන්නේ නැති අය ඕන තරම් ඉන්නවා. අපි බලන්න ඕන මේ සමස්ත සමාජය දිහා. විදග්ධ සමාජයේ විතරක් නෙවෙයි ගීත අහන්නේ. හරි. ඕක ඕන තරම් අර සංගීත ප්‍රසංගවල මේ බස් වල ගෙවල් වල ඕන තරම් ඇහෙනවා FM නාලිකාවල. අර දෙවෙනියට කියපු ගීතය ඇහෙන්නේ නැති තරම් මෙතන යොන් හිතනදි මේ මොකද්ද කියලා. සමහර අය හොඳේ. සර් 2000න් පස්සේ ඔය ප්ලේ වෙන්නේ නැහනේ ගොඩක් සමහර. ඔව් ප්ලේ වෙන්නේම නෑ ඉතින්. ඉතින් හරි අඩුයි. දැන් මෙතන ඉන්න කීප දෙනෙක් කියන්නේ ගිය එකම තමයි සර්. ඔව් සාමාන්‍යයෙන් අඩුයි. දැන් මෙතන ඉන්න සමහර ළමයිගෙන් මම ওই දෙවෙනි එක ඇහුවොත් එහෙම සර් ඕක මන් දන්නේ නැහැ කියනවා. පළවෙනි එක ඇහුවොත් එහෙම අම්මට සිරි මට වඩා පදක් දෙයි අන්තිමට යනකම් මේ ළමයි මේක කියනවා. මේක තමයි සමාජයේ තියෙන ගැටලුව. සමාජයේ තියෙන ගැටලුව තමයි මිනිස්සු ග්‍රහණය කරගන්නේ සරල පදමාලාවක් තියෙන කතන්දරයක් මිසක්කා ව්‍යංග්‍යාර්ථ දනවන උත්කෘෂ්ඨ නිර්මාණයක් නෙවෙයි. දැන් මේ දෙකම ගැන මම චුට්ටක් කියලා දෙන්නම් ඔයාලට. දැන් පළවෙනියටම කියනවා මනෝවිද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ A-level අසමතුන් දහස් ගණනක් A-level සමතුන් කළ දිවයිනේ විශාලතම A-level ආර්ට්ස් ආදී පුනරීක්ෂණ පාඨමාලාව මාස 6න් A-level ආර්ට්ස් මෙහෙයවීම යාපා බණ්ඩාර. පුතේ A-level අසමත් වීම ඔයාගේ මුළු ජීවිතේටම බලපානවා. ඉතින් ඔයත් කුමන හෝ විෂය ධාරාවකින් A-level අසමත් වූ අයෙක් නම් කුමන හෝ හේතුවකින් A-level මගහැරුණු අයෙක් නම් ඔබ කුමන වයසක හිටියත් මට පුළුවන් ඔබව කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් කරන්න.